මට අමාරුයි පුතේ එහෙම යනවා දකින්න. ඒකයි මන් නොයන්නේ පුතේ. අනික මගේ කඳුළු දැක්කම කොල්ල විස්සෝප වෙනවනේ පුතේ. පියාසර සමය මගේ අලුත්ම නවකතාව. පියාසර සමය පැහැදිලි වශයෙන්ම දේශපාලන නවකතාවක් වශයෙන් තමයි හඳුන්වන්නට පුළුවන්. ගෙවී ගිය අවුරුදු නිදහසෙන් පස්සේ යුගය තුල මේ සමාජ දේශපාලන ක්‍රියාවලිය වර නැගුණු ආකාරය සකස් වෙච්ච ආකාරය පිළිබඳ අදහසක් ගන්නට මේ නවකතාවෙන් පුළුවන්. විශේෂයෙන් රටේ දේශපාලන යන්ත්‍රණය තුල අපි දැක්ක දේවල් නොදැක්ක දේවල් වශයෙන් දෙපැත්තක් තිබෙනවා. විශේෂයෙන් මං හිතන්නේ අයිස්බර්ග් එකක් වගේ අපි දැකලා තියෙන්නේ උඩ කොටස පමණයි. නමුත් උඩ කොටස හසුරුවපු විශාල යට කොටසක් තිබෙනවා. ඒ යට කොටස තුල තමයි බොහොම ගැඹුරු දේවල් තිබෙන්නේ. අනේ මගේ රංකඳ මයි පුතේ. අම්මේ මං ෆ්ලයිට් එකට නගින්න යන්නේ. කිසි කරදරයක් වුණේ නෑ. අම්මා පරිස්සමට ඉන්න. මම කැනඩාවට ගිය හැටිම අම්මට කතා කරන්න. හොඳයි මගේ රංකඳ. නාත දෙවි හාමුදුරුවන්ගේ තව්තිසාවේ වැඩ ඉන්න උඹේ අප්පොච්චිගේ පිහිටයි මයි පුතේ. මං ඉස්සරෝම ලංකාවට ඇවිත් අම්මව දඹදිව එක්ක යනවා. ඒව පස්සේනේ මයි පුතේ. දැන් හිත හොඳින් ගමන යන්න. විශේෂයෙන් ඒවා සමහරලාවට සාමාන්‍ය මිනිස්සෙකුට හිතා ගන්නටත් බැරි තරම් දේවල්. අන්නේ හිතා ගන්නටත් බැරි තරම් දේවල් වල තර්කණය තමයි මෙම නවකතාවෙන් මම කියන්නට උත්සාහ කරේ. ඔහුගේ හද මනස නිවාලීමට සහාය වන ඇය අනතුරුව සිය රසාත්මක ලෝකය ක්‍රමානුකූලව පුබුදු කර ඇයද සැනසේ. අංජලි පෙර ඇසුරු කළ ඇමතිවරු දැන් පුෂ්පේ සමග අමනාපව ඇත්තේ ඔහු ඇයව තනි සන්තකයට රඳවාගෙන ඇති හේනි. රට්ටි දරුවට අසනීප බවවත් සලකන්නේ නැතුව රෝන්දයාව. ඉපා නන්දේ ඉපා. නවකතාව ලියන්නට මට බලපෑවේ ඇත්තටම මෑත ඉතිහාසයේ දේශපාලන ක්‍රියාකාරකම් ගොඩනැගිච්ච ආකාරය පිළිබඳ අනුක්‍රමික වංශ කතාව මට කියන්නට ඕන වුණා. ඒත් එක්ක ඒ කොච්චර බිහිසුණුද ඒ කොච්චර කාරණය මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණා. හැබැයි ඒ සියල්ල කරන්නට මට අවශ්‍ය වුණේ කලාත්මක නවකතාවේ මූලධර්ම මැනවින් පාවිච්චි කරලා. පියාසර සමය චන්ද්‍රරත්න බණ්ඩාර නිර්මාණයක් සරසවි ප්‍රකාශනයක්. වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධහැරය.